ලස්සනයි එක. මේක තමයි පළවෙනි එක. සෙරාවේ acne control cleanser එක. Hi guys, welcome back to my YouTube channel. අදත් ඔයගොල්ලෝ මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වලදී WhatsApp එක පැත්තේ නම් යන්න බෑ ලොකු භීෂණයක් තියෙනවා ක්‍රීම් ඉල්ලලා. මට පළු යන්න බැනලක් තියෙනවා. ඉතින් ඒක නිසා සමහර විට මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට රීස්ටොක් වෙලා තියෙනත් පුළුවන්. අනේ මේකට නම් ඇවිල්ලා බැනලා කමෙන්ට් දාන්න එපා ක්‍රීම් නැහැ කියලා. මේ පාර ක්‍රීම් කස්ටමයිස් වෙලා ලොකු සෙට් එකක් එනවා. ඉතින් ඒක නිසා තමයි මේ පාර චුට්ටක් පරක්කු. හරි. ඉතින් මම අද කාලෙකට පස්සේ ආවේ ඕගොල්ලොත් එක්ක ෂේන් අන්බොක්සින් එකක් කරන්න. ඇත්තටම මේක අන්බොක්ස් කරලා තියෙන්නේ. හරිද? මේක ආවේ හරියටම දෙසැම්බර් 31. ඔව් දෙසැම්බර් 31 තමයි ආවේ. හදිස්සියෙම ළඟ ෂේන් ඕඩර්ස් දෙකක් දාන්න උනේ. මේ අපිට වෙඩින් එකක් තිබ්බා. අන්න ඒකට අවශ්‍ය කරන දේවල් කීපයක් මේකේ ආවා. ඒ නිසා තමයි හදිස්සියෙම ළඟ ෂීන් ඕඩර්ස් දෙකක් දාන්න ඕනේ. ඔයගොල්ලෝ මගේ පළවෙනි ෂීන් අන්බොක්සින් එක බලලා නැත්නම් ගිහිල්ලා බලන්න. මම ලින්ක් එක දාන්නම්. ඉතින් මේ මගේ සෙකන්ඩ් ෂීන් අන්බොක්සින් එක. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු. මොනවාද මම ගත්තේ කියලා බලන්න. ඉතින් ළමයි මේකේ තියෙන ගොඩාක් දේවල් දැනටමත් මම පාවිච්චි කරන්න අරගෙන ඉතින් දැන් ඔයගොල්ලෝ හිතන්නේ දෙසැම්බර් 31 ආව නම් දැන් මේ පෙබරවාරිනේ. ඉතින් දැන් මේ පෙබරවාරි මුල. ඒකෝර මම ඉතින් මේකේ තියෙන බඩු පාවිච්චිට අරන් තියෙන්නේ. අපේ වෙඩින් එකක් තිබ්බා. ඒක තිබි ජනවාරි 1 වෙනිදා. එතකොට මම ඔයාලට පෙන්නන්නම් ඒකට මම මොනවද ගත්තේ කියලා. ඔයගොල්ලෝ දැක්ක නේද අර මම පින්ක් කලර් සාරි එකක් ඇඳලා හිටියේ. අන්න ඒ වෙඩින් එකට අම්මයි මමයි දෙන්නම දාගෙන ගිහපු ගෝල් කලර් බෑග් එක ෂීන් එකෙන් තමයි ගත්තේ. ටඩා! මේ තියෙන්නේ මගේ සෙකන්ඩ් ඕඩර් එක ෂීන් එකෙන් දාපු සෙකන්ඩ් ඕඩර් එක. මේක ටැක්ස් එක වුණා 5672යි. මේක ටැක්ස් එක 5672ක් වුණා. මම ඔයගලන්ට පෙන්නන්න. ආ 5672ක් වදුනා මේකට. මේකේ බර කිලෝ 2ක් වගේනේ. ඔව්. මගේ කලින් එකට 10000ක් වැදුනානේ. මේකට 5672ක් තමයි වැදුනේ. ඉතින් මම කලින් කිව්වත් වගේ මේකේ තියෙන බඩු මම ප්‍රයෝජනට අරන් තියෙන්නේ. හරිද? කමක් නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉස්සලාම තියෙනවා. මෙන්න මේක මේ මම ආයෙත් කියනවා මම මේක යූස් කරන්න ගත්තා. මෙන්න මේ පින්ක් කලර් බෑග් එක. මේක දැම්මේ අපේ අම්මා. හැබැයි ඒක අම්මා යූස් කරන්නේ නැහැ කුණු ගෑවෙන නිසා. මේ තියෙන්නේ මෙන්න මේ බෑග් එක තමයි ෆස්ට් අයිටම් එක. මේකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. හොඳට බඩු දාගෙන යන්න පුළුවන් මේ. මේක තමයි ෆස්ට් අයිටම් එක. ඉක්මනට පෙන්නගෙන යනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා පිජාම එකක්. මේකනම් හරිම වයිරල් ෂීන් එකේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඕන තරම්. මේක තමයි টপ එක. මේක තමයි පෑන්ට් එක. මම ආසම ඩිසයින් එකක් මේක. සහ ආසම කලර් එකක්. ඔක තමයි ඊළඟට. ඊට පස්සේ මම ෂේඩ්ස් දෙක ගත්තා. හොඳයි නේද ඒක? මේක තමයි ඊළඟ අයිටම් එක. ඒක බ්‍රවුන් කලර් ෂේඩ්ස් දෙකක්. බ්ලැක් එකෙන් තියෙනවානේ. ඊට පස්සේ මෙන්න මේක ස්කිනි එකක්.
මේකත් මං ඇන්දද නෑ ඇන්දේ මේක. මේක තාම ඇන්දේ නැහැ. මෙන්න මේ මදින්නේ. ලස්සනයි ඒක. මේවා ඉතින් $4 ගානක්. ඔව් $4ක් විතර වුණා. ඊළඟට ෂෝට් එකක් ගත්තා. මේක අතර මගේ ෆස්ට් ඕඩර් එකේ තිබ්බා වගේම ඔෆිස් ට්‍රවුසර්ස් වලට එහෙම මේ දාරේ පේන්නේ නැති එකක්. ඊළඟට මේක ලස්සන টොප් එකක්. කොහෙන් ගියත් ඉතින් පින්ක් කලර් මම ගන්නවම තමයි. මේක තමයි ඒක. මාර ලස්සනයි මේක ඇඳහම. මේක මම එකපාරක් ඇඳා. ඇඳට මම ආපහු වොෂ් කරලා මේක මේ බෑග් එකටම දාලා තිබ්බා ඔයගලන්ට එක්ක අන්බොක්ස් කරපු නැති නිසා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. පිටිපස්සෙන් කොටයි ඉස්සරහින් ලස්සනට මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒක තමයි ඊළඟට ඊට පස්සේ මම මෙන්න මේ හීට් පැක් එකක් ගත්තා. අර ඔබ දන්නවනේ මේක ඉතින් ගෑල්මයිට පීරියඩ්ස් වුණාට පස්සේ මම මේක අරින්නේ ආවෙනවා. හදිස්සියට මට මේක අරගන්නත් බෑනේ. ඒක පෙන්වන්න ඕනේ නේද? මෙන්න මේක මේ පින්ක් කලරින් එකක් තියෙන්නේ. මේක අර අපි උණු වතුර පුරවලා බඩේ මෙහෙම තියන් ඉන්නේ. අන්න ඒක තමයි මේක. ඊළඟට ටියුබ් টොප් එක. මේකේ පැඩින් එකක් නෑ හැබැයි. මේ බෑක් එක මේ ෆ්‍රන්ට් එක. තමයි තියෙනවා. මේකේ පැඩින් එකක් නෑ. මම හිතුවේ තියනවා කියලා. ඒක මොන දෙයක් නෑ. ඒක ඊළඟට ඊපස්සේ මෙන්න මේ টොප් එක. මෙන්න මේ টොප් එක. මම පොඩක් හැබැයි මම හිතුවට වඩා පද්ද තැඹිලි පාටයි. හැබැයි ඒක අවුලකුත් නැහැ. මෙන්න මෙහෙම නෙක් එකට වදින එකක්. ෆොටෝ එකක් දාන්න ඕන ඔයගලන්ට. අර පාට පොඩක් තද වැඩි. මේක නලකුත් නැහැ. තමයි ඊළඟ එක. මේ මම වේගෙන් පෙන්නගෙන යනවා ළමයි. මේ ගණන් ගන්න එපා. අපිට පවර් කට් එකක් අද. ඊළඟට මෙන්න මේක ලස්සන මුතු එකක්. මේ ඩිසයින් එක ඔයගොල්ලෝ බලා ගන්නකෝ. dark blue and black. ඒක මම මෙතන පෙන්නන්න ඕනේ නේ. ඊළඟට මෙන්න මේක. ඔයගොල්ලෝ මේක දැකලාදී මම මේකෙම පින්ක් කලර් එක තනිකරම පින්ක් කලර් එක මගේ ෆස්ට් ෂේන් ආඩර් එකේදී අන්බොක්ස් කරලා ඔයගලන්ට පෙන්නුවා. මේ ඒකෙම බ්ලැක් එක. ඒකෙත් මෙන්න මේ ඩීටේල් එක මාරම ලස්සනයි. ඒක මම ගොඩම මේක ගත්තේ මේ කියුට් පින්ක් බෝ එක තියෙන නිසා තමයි මේක ගත්තේ. මේකත් මම එකපාරක් ඇඳා. ඒක තමයි ඊළඟ අයිටම් එක. ඊට පස්සේ මෙන්න මේ ලයිට් එක ගත්තා ළමයි. මගේ රින් ලයිට් එක කැඩිලා. ඒ නිසා මේක මේ ෆෝන් එකටම සෙට් කරන්න තියෙන්නේ. මේක ෆෝන් එකට සෙට් කරන්න තියෙන මෙන්න මේ ක්ලිප් එකක්. මේක මෙන්න මෙහෙම කරලා ෆෝන් එකට ගහන්න තියෙන්නේ. ලයිට් එක වැඩ මම ඔයාලට පෙන්නන්නම්. ඒක තමයි ඊළඟ අයිටම් එක. මම මෙන්න මේ වොච් එක ගත්තා. මේක ගත්තා අපේ අම්මට. වෙඩින් එකට දාන්න ගත්තා. හැබැයි ඒක දැම්මේ නැහැ. දැන් පේනවා නම් අර බෑග් එක.
මේ දෙන්නේ. මේකෙන් දෙකක් ගත්තා මම අම්මටයි මටයි. මේ එකක් උනේ $8 ගාණක් වගේ මතක මට. මේක ඔයගොල්ලෝ දැක්කා නේද? මේක පෙන්වන්න ඕනේද? ගොඩක්ම මේ ඔඩ එක දාන්න හේතුව තමයි මෙන්න මේ බෑග්ස් දෙක ගෙන්න ගන්න ඕන නිසා. ඒක පස්සේ දාගන්න. ඊළඟට මමත් වොච් එකක් ගත්ත ළමයි මෙන්න මේක. ඒක පටිය නම් හදා ගන්න ඕනේ. හදාගන්න පුළුවන් වේද දන්නේ මෙන්න මේකනේ. ගෝල්ඩ් කලර් වොච් එක මේකේ පටිය ලොකුයි. මේකේ පටිය මේ අර බෑන්ඩ් එකක් වගේ දාන්න තියෙන්නේ. ඉතින් ඒක හදා ගන්න ඕනේ. මම කොහමද සිල්වර් කලර් ගෝල්ඩ් කලර් එහෙම වොච් තමයි පාවිච්චි කරන්නේ. හරිම වැදගත් එතකොට. එච්චරයි. ඉවරයි. දාස් කරගන්නත් එපා. හරි. ඊට පස්සේ මේ ඔඩ එක එන්නත් මට දවස් 8ක් 9ක් වගේ ගියා. ඊට පස්සේ ළමයි මම ගොනට තව දෙයක් පෙන්වන්නම්. මං ආස ඔඩ එකක් ආවා මට. මේක මම ඔන්ලයින් තමයි ඔඩර් කරේ. මම මෙන්න මේ nail polish එක ගත්තා. මෙන්න මේ nail polish එකයි මෙන්න මේ CCUKK liquid foundation එක ගත්තා. මේක මම ඔන්ලයින් එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා British Cosmetics වෙබ්සයිට් එකට ගිහිල්ලා තමයි ඔඩර් කරේ. මොකද මේ දරාස්තකේ හැම මේවා sold out මම බලන එක sold out. ඒක නිසා එයාලගේ වෙබ්සයිට් එකට ගියා. මම මෙන්න මේ කලර් එකට මාර ආසයි. මේක very matcha කලර් එක. නම්බර් එක 456. මේක උනේ 895යි. මේ liquid foundation එක 2500යි. මේකේ මම ගත්ත කලර් එක LF14 කියන කලර් එක ගත්තේ. porcelain කියන කලර් එක තමයි මම ගත්තේ. මේකේ porcelain මේකේ නම. එතන තිබ්බ ලයින්ම කලර් එක තමයි ගත්තේ. මොකද මම වියානා එකේ පවුඩර් එකක් ගත්තා. ඒක මට ඩාර්ක් වැඩි. ඉතින් ඒක නිසා මම මේකේ තියෙන ලයිට් කලර් එක ගත්තේ. මේ දෙක මම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් තමයි ඕඩර් කළේ. British Cosmetics කියන වෙබ්සයිට් එකෙන්. දවස් 4කින් වගේ මට මේක ආවා. මම මේ වගේ nail polish එකක් මම මීට කලින් ඉවර කරා. දැන් මම ඒක ටවුන් එකෙත් බැලුවා, ඩරාස් එකෙත් බැලුවා, හැමතැනම බැලුවා. ඒ කලර් එක හොයාගන්න නැහැ. මේක නෙමෙයි ඒ කලර් එක. මීට වඩා ටිකක් ලයිට් කලර් එකක අවකාඩෝ කලර් එකක් වගේ. ඉතින් මේ බලනකොට මේක තමයි හම්බුනේ. බලමු අරකට හොයාගන්න පුළුවන් වුණොත් එකක් ගන්නවා. ඉතින් මෙන්න මේ දෙකත් ගත්තා මම. තව මේ මාසේ මම තව දෙයක් ගත්තා. අපේ ටවුන් එකේ තියෙන ෂොප් එකකින් තමයි මේක නම් ගත්තා. මට හිතෙනවා ඔයගොල්ලෝ තාස වෙයි කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලෝ ගන්න මේ දවස්වල බැංකොක් ක්ලෝතින් හැමතැනම තියෙනවානේ බැංකොක් ෆ්‍රොක්ස් අනම්මනම්. ඉතින් අපේ ටවුන් එකේ තියෙන ළමයි බැංකොක් ක්ලෝතින් ෂොප් එකක්. හරිද? මම ඒකෙන් මේ ගිහිල්ලා බලලා මේ ෆ්‍රොක්ස් දෙකක් ගත්තා. ඩ්‍රෙසස් දෙකක් ගත්තා. මං හිතුවා ඔයගොල්ලන්ට පෙන්නන්න ඔයගොල්ලෝ ගොඩක් ආස වෙයි කියලා. මේක තමයි පළවෙනි එක. long frocks මේවා. මේක තමයි පළවෙනි එක. මේ වගේ ඔක්කොම මේ කප්ස් එහෙම දාලා තියෙන එක නිසා worry වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ materials එහෙම මාර හොඳයි. මේ linings තියෙනවා මේවට. long frock එකක් මේක. මේකේ අත තියෙන ළමයි ගැට ගහන්න අපිට ඕන විදිහට ඒක ඕන ගානට ඇඩ්ජස්ට් කරගෙන ගැට ගහන්න පුළුවන්. ඉතින් මේ ෆ්‍රොක් එක මාරම ලස්සනයි අන්දර පස්සේ. මේකේ ප්‍රයිස් එක 7995යි. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. මම මේව ඇඳලා වීඩියෝස් ඔයගලන්ට දාන්නම්. ඒක තමයි පළවෙනි එක. අනිත් එක මෙන්න මේ බ්ලූ කලර් එක. මම මේ කලර් එකට මාර ආසයි. ඒකේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ.
ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න වැඩියෙන්ම ලස්සන කොයිකද කියලා. සරි ළමයි මට කෝල්ස් යනකොට වොයිස් එක රෙකෝඩ් වෙන්නේ නැහැ. ඉතින් මේ ෆ්‍රොක් එකේ අත තියෙන්නේ ඔන්න ඔය විදිහට චූටි ෆ්‍රිල් එකක් එක්ක චූටි ලස්සන අතක් තමයි තියෙන්නේ. ඉතින් මේ මටීරියල් එකත් කලින් එක වගේම තමයි සහ මේකෙත් හොඳට ලයිනින්ස් එහෙම දාලා තියෙනවා. මේකේ අත වෙනස් මතක් හරිම ලස්සනයි. මේ ෆ්‍රොක් එකත් අරක වගේම මාරුම ලස්සනයි. දැන් බැංකොක් ක්ලෝතින් හරි ෆේමස් නේ ළමයි. ඉතින් මේ මට හිතෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඒකේ ප්‍රයිස් එකත් 7995ම තමයි. ඉතින් මෙන්න මේ දෙක තමයි මම ගත්තේ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න කොයිකද වැඩියෙන්ම ලස්සන කියලා. මම නම් අස පින්ක් කලර් එකට. හරි. එතකොට තව මම පොඩි දෙයක් අද ගත්තා. මගේ ස්කින් කෙයා ඉවර වෙලා ස්කින් කෙයා කියන්නේ මගේ ක්ලෙන්ස් එක ඉවර වෙලා. මම ඇක්නි කෙයා ක්ලෙන්ස් එකනේ පාවිච්චි කරේ. එතකොට මම දැන් අලුතෙන් ක්ලෙන්ස් එකක් ගත්තා. සෙරාවේ ක්ලෙන්ස් එක. ඔයගොල්ලෝ දන්නවා සෙරාවේ ඕන කෙනෙක් දන්නවනේ. ස්කින් කෙයා කියපු ගමන් මතක් වෙන්නේ සෙරාවේනේ. ඉතින් මේ සෙරාවේ ක්ලෙන්ස් එකක් ගත්තාද මම ගිහිල්ලා. මේක ගත්තේ මම ෆාමසි එකකින්. හරිද අපේ ටවුන් එකේම තියෙන ෆාමසි එකකින් තමයි ගත්තේ. මෙන්න මේක තමයි ක්ලෙන්ස් එක. සෙරාවේ ඇක්නි කන්ට්‍රෝල් ක්ලෙන්ස් එක. මේකේ 2% salicylic acid තියනවා කියලා දාලා තියෙනවා. Reduce blackheads and helps prevent new breakouts. මම මෙච්චර කාල පාවිච්චි කරේ මගේ ස්කින් කෙයා වීඩියෝ එකේ තියෙනවා acne care cleanse එක. දැන් ඉස්සරහට මම පාවිච්චි කරන්න යන්නේ මේක. ෆාමසි එයාටත් පොඩක් මගේ ස්කින් එක පෙන්නලා තමයි ගත්තේ. අපේ ડોක්ටර්ත් මට කිව්වා මේ සෙරාවේ ගන්න. මේකේ තව එකක් තිබ්බා මේ foaming cleanse එකක්. මට නමුත් gel type එක match වෙන හින්දා තමයි මම gel type එකේ තියෙන මෙන්න මේ cleanse එක ගත්තේ. තව ඉතින් මෙන්න මේක ගත්තා. මේක නම් මට නෙමෙයි. මේක මාර සුවඳයි. ඉතින් මේකේ ප්‍රයිස් එක කිව්වොත් එහෙම ළමයි මේ දෙකටම 10325ක් වගේ ගියා. ඒකේ මේ ප්‍රයිස් එකක් ගහලා නැහැ. ඉතින් මෙන්න මේ ගාන ගියා 10325ක් ගියා. කොහොමත් මේක ටිකක් ප්‍රයිස් එක වැඩි. ටිකක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. සෙරාවේ කියන්නේ ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔරිජිනල් මේක බලලා ගන්න ඕනේ ඔයගොල්ලෝ ගන්නවා නම්. ඔයගොල්ලන්ගේ ඇක්නි තියෙන බම්ප්ස් එන පිම්පල්ස් එන ස්කින් තියෙනවා නම් මෙන්න මේක මාර විදිහට මැච් වෙනවා. මේක මගේ අඳුරන කීප දෙනෙකුත් යූස් කරනවා සහ මට මේ ගොඩාක් අය රෙකමන්ඩ් කරා මේක. සෙරාවේ මේක යූස් කරන්නේ ෆස්ට් ටයිම් මම මේ ජෙල් බේස් එකෙන් එන එක. ඉතින් ඔයගොල්ලෝ නිතරම මගෙන් අහනවානේ හොඳ ක්ලෙන්ස් එකක් කියන්න, හොඳ ෆේස් වොෂ් එකක් කියන්න කියලා. ඉතින් මම ෆේස් වොෂ් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. ක්ලෙන්ස් තමයි මම පාවිච්චි කරන්නේ. මම කලින් යූස් කරපු එකත් ඔයාලට දාලා තියෙනවා වීඩියෝ එකේ. දැන් යූස් කරන්නේ මෙන්න මේක. ඔයාලා ගොඩාක් නිතරම මගේ මැසේජ් කරලා අහන නිසායි මේක පෙන්නුවේ. හැබැයි ෆේක් වලට අහු වෙන්න එපා. හොඳ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක ප්‍රයිස් එක මෙන්න මේ වගේ වෙනවා. ඉතින් මේ වගේ ලොකු ප්‍රයිස් එකක් වෙනවා. අන්න එහෙම හොඳ තැනකින් බලලා ගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ මාසේ ගත්ත දේවල්. ඔයගොල්ලෝ ආසාවෙන් ඉන්න නිසා ඔයාලත් එක්ක vlog එක share කරගත්තේ. ඉතින් මගේ products ගන්න ආසාවෙන් ඉන්න අයට පුළුවන් WhatsApp message එකක් දාන්න. ඒ වගේම ඉක්මනටම stock එක එනවා. මම මේ වීඩියෝ එක දානකොට සමහරට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ආපු ගමම ඔයාලගේ orders ටික එවනවා. බය වෙන්න එපා. ඉතින් එහෙනම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාගෙනම යන්න. එහෙනම් මම අද මේ වීඩියෝ එක end කරනවා. හැමෝම සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න. ගිහින් යන්න.